නිකන් නෙමෙයි මනුස්ස වාසය ආවේ. විජය කුමාරයයි මේ පිරිසයි ලංකාවට සපත් වෙනවා ඒ පිරිස රකින්ට කියලා සක්දින්දුට කිව්වහම සක්දින්දු උප්පලවන්න කියන මේ යක්ෂ වංශික දෙවියෙකුට ඒ කියන්නේ යක්ෂ සේනාධිපති දෙවියෙකුට තමයි උප්පලවන්න කියන්නේ යක්ෂ සේනාධිපති දෙවියෙක්. එයාට තමයි කිව්වේ අද ලංකාවට පිටත් වුණ විජය කුමාරයයි පිරිසයි රැකපන් කිව්වා. දැන් සක්දින්දු මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නේ. එතකොට ආකාශයෙන් ආව තාපසෙක් වගේ කෙනෙක් මේ විජය කුමාරයයි අර පිරිසයි ඉදිරියට. ඇවිල්ලා පිරිත් නූල් ගැට ගහලා ගියා. පිරිත් නූල් ගැට ගහලා අහසෙම ආපහු ගියා. මෙහෙ නැවතුන්නේ නැහැ උප්පලවන්න. ඊට පස්සේ ඔන්න කුවේණි හිටියා ඊළඟට කුවේණිගේ දාසියක් තමයි බැල්ලියකගේ වෙස්ෙන් ආවේ ඇත්ත බැල්ලියක් නෙමෙයි. දාසි යකින්නියක් බැල්ලියකගේ වෙස්ෙන් ආවා. ආවට පස්සේ විජය අර එක්කෙනෙක් කිව්වා මේ බැල්ලියක් කියනවා මිනිස්සු ඇති කිව්වා. බලාගෙන යන්න එපා ඔබ 100න් හිටපන් කිව්වා. අර බැල්ලිගේ පස්සේ ගියා. යනකොට මනුස්ස වෙස්ෙන් කපු කටිනවා කුවේණි. අර බැල්ලි නොපෙනී ගියා. ඊට පස්සේ කුවේණි කිව්වා මේ පැන්තීන්නේ අරගෙන මේ පොකුණේ පැම් බොන්ට කිව්වා. ඊට කලින් කිව්වා අතේ මොකද්ද ඒකට ගහලා තිනු කයින් කරන්න. අන්න අතේ ඔය ගැට ගහලා තියෙන නූල අයින් කරන්න කිව්වා. ඒ නූලක ඒ පිරිත් නූල කවුද බැන්දේ? උප්පලවන්න මේ සෙම්පති දෙව්රජා බැන්දේ නූල අතේ පිරිත් නූල. එතකොට කුවේණි කිව්වා මේ නූල අයින් කරපන් කිව්වා. එතකොට විජය කුමාරයි පිරිසටයි අර උපුල්වන් දෙවියෝ කියලා තිබුණා මේ පිරිත් නූල උඹලා අයින් කරන්න එපා මොන ප්‍රශ්නාවක් කියලා. ඒකෙන් බේරුනේ නැත්තම් මනුස්ස වාසී හිටින්නේ නැහැ ඔක්කොම කනවා. කාගන්ට බෑ අල්ලගන්න බෑ. ඊට පස්සේ මොකද කළේ? ඒ පිරිසව ගිහිල්ලා හැංගුවා. 500ම හැංගුවා. දැන් විජය කුමාරයා බලන් ඉන්නවා ගියපුන් ගියාමයි. මොකද්ද මේ උනේ කියලා විජය කුමාරයා ගියා. කඩුවත් අරගෙන ගියා. ගියාම ආයි බැහැලක් තියෙනවා ගොඩටත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කුවේණි කියනවා විජය කුමාරයා දැකලා රාජපුත්‍රය පොකුණට බැහැලා පැම් බොන්ට කිව්වා. කල්පනා කළා මෙයා කොහොමද දන්නේ මං රාජපුත්‍රයෙක් කියලා? ඒ කාන්තිම මේ මිනිසෙක් නොවේ. කඩුව අතට ගත්ත ගමන් කේවල්ලෙන් අල්ලගත්තා. කියාපිය ඇත්ත කිව්වා. තී මරනවා ඇත්ත කියාපි තී මිනිසෙන් නෙමෙයි කියලා. අනේ ස්වාමී මාව රකින්න මං මේ ඔක්කොම දෙන්නම් කියලා. අන්න එතන ඉඳලා තමයි මනුස්ස වාසයට පිළියෙල උනේ. මේව ඇත්ත කතා. ඇලපිල්ලකින් ඉස්පිල්ලකින් බොරු නෑ. මහාවංශයේ තියෙනව. ඉතින් ඒ නිසා ඊට පස්සේ මනුස්ස වාසය ඇතුනේ මනුස්ස වාසයෙන් තමයි මේ උරුමය අපිට ලැබුණේ. බුද්ධ ශාසන උරුමය. මේ බුද්ධ ශාසන උරුමය අපිට ලැබුණට පස්සේ මෙහි දහස් ගණන් මගපල ලැබුවා. ලක්ෂ ගණන් මගපල ලැබුවා. දෙව්ලොව පිරුණා. අයි එක මේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ හිටපු එක රහතන් වහන්සේ නමකට උපස්ථාන කරපු සුළුගල උපාසකත් දෙව්ලොව එකන් ගියානේ. ඉතින් ඒ නිසා එබඳු ආකාරයට මේ අපිට තියෙනවා කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. ඒ වගේම තමයි අපිට මේ සිංහල වෙච්ච නිසා ලැබිච්ච උරුමේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. ධර්මයේ සරණ යන්න ලැබීම. ශ්‍රාවක සංඝයා සරණ යන්න ලැබීම. ඉතින් පින්වත්නි